හරි ඉතින් කොහොමද ඔයගොල්ලන්ට අද වීඩියෝ එකෙන් කතා කරන්නේ XM ඇඩිෂනල් account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලට මේ වෙනකොට XM account එකක් මුලින්ම ඔයා ඕපන් කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට කොහොමද ඇඩිෂනල් account එකක් හදලා අපි VIP signal group එකට join වෙන්නේ? ඒ නිසා දැන් අපේ VIP signal group එකට join වෙන්න ඕනේ නම් අපේ partner code එකෙන් ඔයගොල්ලන්ට XM account එකක් create කරන්න ඕනේ. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලෝ XM account එකක් create කරලා ඉන්න කෙනෙක් නම් කොහොමද additional account එකක් හදාගන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා ටක් ගාලා additional account එකක් හදාගමු. හරි. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ XM app එකට යන්න ඕනේ. හරි මම මේ විදිහට මගේ XM app එකට යනවා. හරි මම මෙතන log වෙනවා. හරි ඉතින් අපි මෙතනට ආවා. ඊට පස්සේ කොහොමද ඇඩිෂනල් account එකක් හදාගන්නේ කියලා බලමු. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතනින් පල්ලට පොඩි ඊතලයක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ තැනක් තමයි එන්නේ. එහා පැත්තෙන් තියෙනවා real කියලා. මම දැන් ඉන්නේ demo කියන පැත්තේ. හරි අපි මෙතන ඉඳන්ම real account එකක් create කරමු. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන පොඩි ප්ලස් මාක් එකක් තියෙනවා නිල් පාට රවුමක් ඇතුලේ. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ තැනක් එනවා. මෙන්න මේ ආපු තැනින් real account කියන තැන ටච් කරගන්න. ඔයගොල්ලන්ට වෙන්නේ නැති මේ demo කියන තැනට යන්න එපා. real account කියන තැන උඩ එකපාරක් ටච් කරගන්න. මෙන්න මෙතන ඇවිල්ලා තියෙන real account කියන්නේ අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් ඊළඟ මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන අනිවාර්යෙන් MT5 කියන එක ඔහොම තියන්න. MT4 එකේ තිබුණොත් 5 එකට දාගන්න. MT5 එකේ විදියට ඔහොම තියලා කන්ටිනියු කරලා ඉස්සරහට යමු. හරි MT5 තිබ්බා අපි ඉස්සරහට ගියා. ඕකේ. හරි මෙතන අනිවාර්යෙන් ඔයගොල්ලෝ ස්ටෑන්ඩඩ් කියන එකට ටික් එක දාගෙන තියාගන්න. ඔටෝ මෙතනට වැල්ලා තියෙනවා. එතනට වැල්ලා නැත්නම් අනිවාර්යෙන් ස්ටෑන්ඩඩ් කියන එකට ටික් එක දාගෙන කන්ටිනියු කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන leverage එක මේ තියෙන විදිහටම ඔහොම තියන්න. USD විදිහටත් ඒකත් ඔහොම තියන්න. මෙතන ස්ටෑන්ඩඩ් කියන තැන account name කියන තැනට ඔයගොල්ලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. හරි මම මෙතනට නමක් දාගන්නම්. හරි මම මෙතන නමක් දාගත්තා. ඔයගොල්ලන්ට කැමති නමක් මෙතනට දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන වැදගත්ම දේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා enter here කියලා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. හරි ඉතින් ඒක ටච් කරාම පොඩි මෙන්න මේ වගේ පොඩි ආයෙ පොඩි බාර් එකක් ඔන්න එනවා. මෙන්න මෙතනට ඔයගොල්ලෝ දාගන්න ඕනි UNFX කියලා. හරි මම ඒක හරියටම දාගන්නම්. කැපිටල් අකුරු දාන්න අනිවාර්යයෙන්ම මේක දානකොට මම මේ දාන විදිහටම හරියටම දාගන්න ඕනේ. UNFX හරි. මෙන්න මේ විදිහට හරියටම මේ කෝඩ් එක දාගන්න. මම මේක මැසේජ් එකකුත් ඔයගොල්ලන්ට දාන්නම්. අනිවාර්යෙන් මේ විදිහටම හරියටම දැම්මොත් තමයි VIP signal group එකට ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ එතන එකක් දාගෙන මෙන්න මෙතන ටික් එක දාගන්න. හරි ඉතින් එතන ටික් එක දාලා ඉස්සරහට කන්ටිනියු කරන්න. මෙතනට පාස්වර්ඩ් එකක් දාගන්න එනවා. ඔයා හොඳ ස්ටෝන් පාස්වර්ඩ් එකක් දාගන්න. මම ඒකක් දාගන්නම්. හරි ඉතින් මම මෙතන හොඳ පාස්වර්ඩ් එකකුත් දාගත්තා. පාස්වර්ඩ් එක හරියට පැටුණා නම් ඔයගොල්ලන්ට මෙතනින් කොළ පාටින් පෙන්නයි. හරි ඉතින් මගේ පාස්වර්ඩ් එක හරි.
ඉතින් මම මෙතනින් කන්ටිනියු කරලා ඉස්සරහට යනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට අපි රියල් account එක create වුණා additional account එක. ඊට පස්සේ ඔයගොල්ලෝ create වුණ එකේ XM account ID එක මට එවන්න. මම check කරලා බලලා කියන්නම් deposit එක කරගන්න. හරි ඉතින් අපි අදට මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙච්චරයි. ඉතින් හරි අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම මීට කලින් වීඩියෝ අප්ලෝඩ් කරලා තිනවා මුලින් ඉඳන්ම කොහොමද XM account එක හදාගන්නේ කියලා. හරි ඉතින් අපි අදට මේ වීඩියෝ එක නතර කරනවා. හැමෝටම සුබ දවසක්.